ආයුබෝවන් බ්‍රසීල් ලයිෆ් සිංහල YouTube channel එකට ඔයාලා හැමෝවම සාදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලව එක්කගෙන යන්නේ බ්‍රසීලයේ දකුණු ප්‍රදේශයේ රියෝ ග්‍රාන්දේ දෝ සුල් ප්‍රාන්තයේ සෙරා ගවුෂ කියන කඳුකර කලාපයේ තියෙන ග්‍රමාදෝ කියන නගරය වෙත. මේ තියෙන්නේ ග්‍රමාදෝ නගරයේ ප්‍රධාන පිවිසුම් දොරටුව. ජර්මන් සහ බවාරියානු ගෘහ නිර්මාණ ශෛලියෙන් ඉදි කරලා තියෙන මේ දොරටුව ග්‍රමාදෝ නගරයේ ප්‍රසිද්ධම සංකේත වලින් එකක්. මේ නගරයේ මුහුදු මට්ටමේ ඉඳලා මීටර් 830ක් පමණ උසින් පිහිටලා තියෙන නිසා බ්‍රසීලයේ අනෙක් ප්‍රදේශවලට වඩා මේ නගරය ගොඩක් සීතලයි. මෙහි ශීත කාලයේ උෂ්ණත්වය සමහර දවස්වලට සෙල්සියස් අංශක 0.ටත් වඩා පහළ යන්න පුළුවන්. සමහර අවුරුදුවල හිමත් වැටෙනවා. මේ ඔයාලා දකින්නේ ග්‍රමාදෝ නගරයේ ලාගෝ ජෝඅකීනා රීතා බ්‍රියර් වැව. මේ වැව මැද තියෙන ජල මල් මේ ස්ථානයට තවත් ලස්සනක් එකතු කරනවා. වටේම උද්‍යාන, උස ගස් සහ සංසුන් පරිසරය නිසා මෙතන සංචාරකයින් විවේකයෙන් කාලය ගත කරන්න කැමැතිම ස්ථානයක්. ග්‍රමාදෝ නගරයට ඇතුල් වෙනවත් එක්කම අපේ ඇස් ගැටෙන මේ ලස්සන ගෙවල් යුරෝපීය ශෛලියෙන් ඉදි කරපු ගෙවල් වෙනවා. ජර්මන් සහ ස්විස් ගෘහ නිර්මාණ ශෛලියන් ආభాෂය ලබා ඉදි කරලා තියෙන නිසා මේ ගෙවල් බ්‍රසීලයේ වෙනත් බොහෝ නගරවලට වඩා වෙනස්ම පෙනුමක් තියෙනවා අපිට දැක ගන්න පුළුවන්. බොහෝ ගෙවල් වල තියෙන උල් හැඩයක් සහිත උස් වහල. මේ නිර්මාණ සීතල කාලගුණයට සහ වර්ෂාවට ගැලපෙන විදිහට කරලා තියෙනවා. ගල්, ලී සහ උසස් තත්ත්වයේ ගඩොල් වැනි ද්‍රව්‍ය භාවිතා කරලා ගෙවල් හදලා තියෙන නිසා ඒව ඉතාමත් ශක්තිමත් වගේම ගොඩක් ලස්සනටත් පේනවා. මෙහි ගොඩක් ගෙවල් වලට අමතරව ඒ පෙනුමෙන්ම හදපු හෝටල් සහ සංචාරකයින් සඳහා නැවතීමේ නිවාසත් දකින්න පුළුවන්. දැන් අපි මේ දකින්නේ ශීත ඍතුවේ ග්‍රමාදෝ නගරයයි. ඒ නිසා සමහර ගස්වල කොළ හැලිලා තියෙනවා. නමුත් මේ ශීත කාලය ඉවර වෙලා වසන්ත කාලය ආරම්භ වුණාම සැප්තැම්බර් සිට නොවැම්බර් අතර කාලයේ මේ නගරේ මල් වලින් සහ අලුත් කොළ වලින් පිරීලා ඉතාමත් වර්ණවත් වෙනවා. පාරවල්, උද්‍යාන සහ ගෙවතු විවිධ පාට මල් වලින් සැරසෙනවා. මේ තියෙන්නේ ග්‍රමාදෝ නගරයේ හදවත කියලා හඳුන්වන ප්‍රාසා මජෝර් නිකොලෙච්චි චතුරස්‍රය. ග්‍රමාදෝ නගරයේ වර්තමාන ස්ථානයේ පිහිටුවීමට මූලිකත්වයේගත් එහි පළමු උපපරිපාලකවරයා වූ මජෝර් ජෝසේ නිකොලෙච්චි ෆීල්ලියෝ මහතාට උපහාරයක් ලෙස 1936 අවුරුද්දේදී මෙම උද්‍යානය ඔහුගේ නමින් නම් කරලා විවෘත කරලා තියෙනවා. එහි අනෙක් පසින් සවුම් පේද්‍රෝ පල්ලිය පිහිටලා තියෙනවා. ඒ වගේම මේ පල්ලිය ඉස්සරහා තියෙනවා ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ ගෝලයන් නිරූපණය කරන පිළිම මාලාවක්. එක් එක් පිළිමේ යටින් ඒ ගෝලයාගේ නමත් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම මේ වගේ විශාල උෂ්ණත්වමානයන් නගරයේ තැනින් තැන දකින්න පුළුවන්. පල්ලියේ වම් පසට වෙන්න පිහිටලා තියෙන මේ වතුර මල පාට පාට රිබන් සහිත සැමරුම් වලින් අලංකාර වෙලා තියෙනවා. ග්‍රමාදෝ නගරය බලන්න එන සංචාරකයින් තමන්ගේ සංචාරයේ මතකයක් විදිහට හෝ ප්‍රාර්ථනාවක් විදිහට මෙතන රිබන් එකක් බැඳලා යන්න අමතක කරන්නේ නැහැ. මේ අලංකාර නිර්මාණය ක්‍රිස්ටල් ගස නමින් හඳුන්වනවා. මෙය ප්‍රදේශවාසීන් පරිත්‍යාග කළ වීදුරු බෝතල් ප්‍රතිචක්‍රීකරණය කර දක්ෂ වීදුරු ශිල්පීන් අතින් නිර්මාණය කළ කලාකෘතියක් වන අතර මෙය නිර්මාණශීලීත්වය, ආලෝකය සහ සාමය සංකේතවත් කරනවා. අතින් සාදන ලද චොක්ලට්, නැවුම් බේකරි නිෂ්පාදන සහ දේශීය අමුද්‍රව්‍ය වලින් සකස් කරන ආහාර මේ නගරයේ තියෙන තවත් විශේෂත්වයක්. කෝපි, හොට් චොක්ලට්, ස්වභාවික පළතුරු යුෂ සහ මේ ප්‍රදේශයේ නිෂ්පාදිත වයින් බොහෝ දෙනා අතර ජනප්‍රියයි. බ්‍රසීලයේ චොක්ලට් අගනුවර ලෙසත් ග්‍රමාදෝ නගරය ප්‍රසිද්ධයි. මෙහි අතින් සාදන චොක්ලට් ඉතා උසස් තත්ත්වයෙන් නිෂ්පාදනය කරන අතර නගරය පුරාම විවිධ චොක්ලට් කඩ දැක ගන්න පුළුවන්. සාම්ප්‍රදායික වට්ටෝරු සහ හොඳම කොකෝවා අමුද්‍රව්‍ය භාවිතා කරන නිසා ග්‍රමාදෝ වල චොක්ලට් වලට වෙනස්ම රසයක් සහ ගුණාත්මක භාවයක් තියෙනවා. මෙම ප්‍රදේශයට විශේෂ වූ අත්කම් නිර්මාණ මෙම ග්‍රමාදෝ නගරය තුල දැක ගන්න පුළුවන්. පිඤ්ඤෝන් යන බීජය භාවිතා කරලා හදපු ලස්සන පුංචි සැරසිලි වගේම බඩ ඉරිඟු කොළ වලින් සාදන ලද සැරසිලිද මෙහි දැක ගන්න පුළුවන්.
මේ නගරයට අපි ඇතුල් වෙන වෙලාවේ කාලගුණය ඉතාමත් හොඳින් තිබුණ නිසා අවට තියෙන ගස්, ගෙවල්, වීදි සහ මුළු පරිසරයම හොඳින් රස විඳින්න අපිට අවස්ථාව ලැබුණා. ඒත් ආපහු පිටත් වෙන්න ලෑස්ති වෙද්දී නම් දර්ශනය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. ඉතාමත් කෙටි වෙලාවක් ඇතුළත සීතල මීදුමෙන් මුළු නගරයම වැසී ගියා. ටික වේලාවකට කලින් ඉතාමත් පැහැදිලිව පෙනුණු ගස්, ගෙවල්, වීදි සහ මුළු පරිසරයම මීදුම අතර සැඟවී ගිය විදිහ දැක්කාම හරියට වෙනම ලෝකයකට ඇවිත් වගේ හැඟීමක් ඇති වුණා. එකම දවසක් ඇතුළත එකම නගරයක මේ තරම් වෙනස් කාලගුණික දර්ශන දෙකක් දැක ගන්න ලැබීම ඇත්තටම පුදුමාකාර අත්දැකීමක්. ග්‍රමාදෝ ගැන අපිට දකින්න ලැබුණ මේ සුන්දර ස්ථාන කිහිපයක් විතරයි. ඔයාලත් කවදා හරි බ්‍රසීලයේ සංචාරය කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ නගරේ බලන්න එන්න අමතක කරන්න එපා. බ්‍රසීලය ගැන මේ වගේ තවත් වීඩියෝස් බලන්න කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා කමෙන්ට් එකකින් ඔයාලගේ අදහස් අපිත් එක්කලා බෙදාගන්න. බ්‍රසීල් ලයිව් සිංහල අපේ YouTube channel එක subscribe කරලා bell icon එක click කරන්න අමතක කරන්නත් එපා.